සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැම කෙනෙක්ටම ඉතින් වෙනද වගේම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා මාගෙන් කලින් ඉඳලම ඉල්ලලා තිබුණා අපි computer hardware course එකක් විදියට session එකක් පටන් ගමු කියලා. ඉතින් ඒ ගැන හිතලා ඔන්න අපි ආරම්භ කරනවා course එක ජනවාරි මාසේ 24 වෙනිදා ඉඳලා තමයි මේක ආරම්භ වෙන්නේ. කියන්නේ අද ඇවිල්ලා දවස් ජනවාරි 20 තව දවස් 3කට පස්සේ සෙනසුරාදා දවස් තමයි වීකෙන්ඩ් එකේ මම මේක ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට මේ කෝස් එකෙන් ගන්න පුළුවන් දේවල් ගැන කතා කරනවා නම් අද කාලේ කම්පියුටර් එකක් භාවිතා කරන්න විතරක් නෙවෙයි ඒක ඇතුළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දේ දැනගන්න එක ඉතාම වැදගත් දෙයක් වෙනවා. මේ කෝස් එකෙන් අපි කම්පියුටර් හાર્ඩ්වෙයාර් පාර්ට්ස් ගැන ඒ වගේම මේ වගේ දේවල් වල කාර්යභාරය ඒ වගේම කම්පියුටර් එක කොහොමද ඇසෙම්බල් වෙන්නේ ට්‍රබල් ෂූට් කරන්නේ සහ ප්‍රැක්ටිකල් නොලෙජ් එක සරලව ඔයාලා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා IT ෆීල්ඩ් එකට ඇතුල් වෙන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ඔයා කම්පියුටර් එකක් අතින්වත් අල්ලලා නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ මම කියපු ඕනම සිටුේෂන් එකකින් ඔයාලා හැම කෙනෙක්ටම ඉතාමත් පැහැදිලිව සරලව තේරුම් ගන්න පුළුවන් විදියට මම මේ කෝස් එක ඔයාලට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කෝස් එකේ පළවෙනි සෙට් එක මම පටන් ගන්නේ ජනවාරි මාසේ 24 වෙනිදා. ඒ කියන්නේ තව දවස් 3කට පස්සේ එළඹෙන සෙනසුරාදා දවසේ හවස 4ට තමයි මේ වැඩේ පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් කැමති කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්. මේ කෝස් එකත් එක්ක ඔයාලගේ දැනුම වැඩි කරගන්න පුළුවන්. එතකොට ඔයා කම්පියුටර් එක පාවිච්චි කරන නම් ඔයා මේ දේවල් ගැන කිසිම දෙයක් මේ ගැන දැනගෙන නොහිටිය කෙනෙක් වුණත් කමක් නැහැ. හැමෝටම පැහැදිලි වෙන විදිහට ඉතාමත් සරලව මේ දේවල් පැහැදිලිව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ කෝස් එක හොඳ පදනමක් වෙයි. ඔයාලත් කම්පියුටර් ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න ඉන්නවා නම් ඒ වගේම ඔයත් මේ දේවල් ගැන ඉගෙන ගන්න ආසාවෙන් උනන්දුවෙන් ඉන්නවා නම් ඉතින් මුලින්ම අපි මේකේ කෝස් එකේ මොනවද වෙන්නේ කියන දේ සම්බන්ධව මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔයාලට දෙන්නම්. අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේ ඔයාලා දන්නවා ඇති එක එක කොටස් තියෙනවා. ඉතින් මූලිකව හાર્ඩ්වෙයාර් ටොපික්ස් ගැන තමයි අපි මුලින්ම පරිගණකය කියන එක හඳුනාගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට කතා කරන්න පුළුවන් විශේෂයෙන්ම අපි කම්පියුටර් එක පාවිච්චි කරනවා නම් ඔයාලට මදර්බෝඩ් එක ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන මව්පූරුව. ඔයාලට මේ පේන්නේ කම්පියුටර් එකේ තියෙන මදර්බෝඩ් එක. ඉතින් මේ වගේ මදර්බෝඩ් එකේ ඉඳලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට සම්බන්ධ වෙනවා CPU එක. CPU එක කියන්නේ processor එක. ඒ කියන්නේ අපි ඒකට කියනවා processor එක කියලා. ඉතින් ඊට පස්සේ එතනින් එහාට ගියාම අපිට කම්පියුටර් එකේ තව තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ RAM card මේවා දැන් අද හොඳ මාතෘකාවක් වෙලා තියෙන්නේ මේ RAM card ගැන. මොකද දැන් අද දවස වෙනකොට මේ RAM card ඉතාමත් වැඩි මුදලකට විකිනෙනවා හේතුව මේ AI servers වලට මේවා භාවිත වෙන හින්දා. එතකොට මේ කම්පියුටර් එකේ තව මොනවද තියෙන්නේ parts. එතකොට අපිට කතා කරන්න පුළුවන් අපි storage device ඒ කියන්නේ අපේ hard එකේ එහෙම නැත්නම් අපේ SSD එකේ අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ Windows දාන්න මේ වගේ storage device එකක් hard drive එක අපේ කම්පියුටර් එක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම එකතු කරලා බල ගන්නවන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන power supply එකෙන්. ඉතින් ඒ තියෙන්නේ මෙන්න මේ වගේ power supply එකක් ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න මේ වගේ cables කීපයක් තියෙනවා. මේවයින් තමයි මේක සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ගැන අපි එකින් එක පැහැදිලිව හැමෝටම තේරෙන විදියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලැප්ටොප් මදර්බෝඩ් එකකුණත් අපිට බලා ගන්න පුළුවන් සෙක්ෂන් ටික මේ තියෙන සෙක්ෂන් ටික අපිට බලා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් එකට සාපේක්ෂව ටිකක් පොඩි සහ කම්පැක්ට් කරලා තමයි ලැප්ටොප් මදර්බෝඩ් එක ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මේකේ මේ තියෙන පාර්ට්ස් ටික වෙන වශයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි දන්නවා මේ ඔක්කොම එකතු කරලා අපි දැන් ගේම්ස් වගේ ප්ලේ කරනවා නම් අපි මෙන්න මේ වගේ ග්‍රැෆික් කාඩ් එකකට තමයි යන්නේ. මොකද අපි සෙපරේට් ග්‍රැෆික් පාවිච්චි කරනවා. මොකද මදර්බෝඩ් එකේ ඔන්බෝඩ් කියන්නේ ප්‍රොසෙසර් එකෙන් අවුට් කරන ග්‍රැෆික් වලට අමතරව
මෙන්න මේ වගේ process එකෙන් අපිට out කරනවා graphic. ඔයාලට පේන්නේ නැති මේ VGA port එක, DVI port එක. process එකෙන් RAM එක හරහා out කරන graphic අපිට මදි නම් අපි ඒ වෙනුවට separate graphic card එකක් මෙන්න මේ වගේ අපි motherboard එකට මෙහෙම මෙතන graphic card එක මේ විදිහට මෙහෙම සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විදිහට සම්බන්ධ කරගෙන තමයි අපි graphic වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව කරගන්න මේ විදිහට graphic card එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාට මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ පාඨමාලාව හදාරවපුවාම මේ හැම දෙයක් ගැනම අපි එකින් එක පැහැදිලිව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කොටස් එකතු වෙලා අවසානට අපි කේස් ඉන්න එකට ඔයාලට පේනවා ඇති මෙතන මම මේ ඉන්න තැන පිටිපස්සේ කම්පියුටර් කේසින්ස් තියෙනවා. ඉතින් මේ කේසින්ස් වලට තමයි මෙන්න මේ කොටස් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම කොහොමද කෙරෙන්නේ? ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ මේ තියෙන පාර්ට්ස් කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ කියන දේ සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට අපිට කම්පියුටර් එක අපි පාවිච්චි කරද්දී input output devices තියෙනවා. ඒ කියන්නේ අපි කම්පියුටර් එකට input ඇතුළත් කරනවා, output කියන්නේ අපි කම්පියුටර් එකෙන් එළියට ලබා ගන්නවා කියන එක. ඉතින් මේක සරලව තේරුම් ගන්න නම් අපි out එකක් ගන්නවා කියන්නේ speakers වලින් අපි out එකක් ගන්නවා. ඒක අපි කම්පියුටර් එකට input ලබා දෙනවා. input කියන්නේ කම්පියුටර් එකට අපි ලබා දෙනවා keyboard mouse මෙන්න මේ දේවල් input විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ports අපේ කම්පියුටර් එකේ තියෙන ports වගේම අපි කම්පියුටර් එකේ පාවිච්චි කරන cables වගේ දේවල් ගැනත් මේ තුලින් ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. එක වර්ගයේ cables තියෙනවා අපි කම්පියුටර් එකේ පාවිච්චි කරන. උදාහරණයක් විදිහට ඔයාලට පේන ඇති මෙන්න මේ cable එක මේ හරහා තමයි SATA data පාවිච්චි වෙන්නේ කම්පියුටර් එකේ තියෙන motherboard එකට සම්බන්ධ වෙලා අපේ hardware device වල වැදගත් අංගයක් වෙන storage device යටතේ අපි කතා කරන hard disk එහෙම නැත්නම් SSD වගේ දේවල්. ඊට පස්සේ අපි මේ cables ඔක්කොම ගැන කතා කරන්න ඕන power cables ඒ වගේම VGA cable HDMI display DVI වගේ ports අපි පාවිච්චි කරනවා මේ cable තුලින් තමයි අපි මේ outs ලබා ගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ කම්පියුටර් එකේ ඔයාලා දැකලා ඇති සරලව මේක පැහැදිලි කරනවා නම් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ කම්පියුටර් එකේ තියෙන BIOS ස්ක්‍රීන් එක. ඉතින් අපි මෙතෙන්දී මේ BIOS ස්ක්‍රීන් එක සහ ඉස්සර ආපු BIOS වල අපි කියනවා legacy BIOS කියලා. දැන් එන්නේ UEFI. ඒ කියන්නේ මේකෙදි features වැඩි වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම අලුත්ම features එක keyboard එක විතරක් නෙවෙයි mouse එකත් access කරන්න පුළුවන් විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි අපි මේ හැම දෙයක්ම හඳුනාගෙන එකිනෙක මේ දේවල් ගැන කතා කරාට පස්සේ අවසානට අපි කොහොමද කම්පියුටර් එකක් මෙන්න මේ පාර්ට්ස් ටික එකතු කරලා assemble කරගන්නේ. ඒ වගේම තමයි මේ පාර්ට්ස් ටික එකතු කරලා අපි assemble කරගන්න කම්පියුටර් එක අපි disassemble කරගන්නෙත් කොහොමද කියලා පැහැදිලිව හැමෝටම තේරෙන විදිහට මම මේ කෝස් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි අවසානට කතා කරනවා මේ කෝස් එක තුලින් ඔයා කම්පියුටර් එකක් පාවිච්චි කරනකොට ඔයාට එක නොයෙකුත් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නවලට අපි විසඳුම් හොයන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපි මේ ගැන කතා කරනවා නම් මම channel එකේ මීට කලිනුත් කතා කරලා තියෙනවා අපි කම්පියුටර් එකේ වැඩ කරනකොට සමහරලාට no power වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ CPU එක මේ තියෙන CPUs වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණාම අපි කොහොමද trouble shoot කරගන්නේ හරියටම මොකද්ද fault එක කියලා identify කරගන්නේ කොහොමද කියන දේ සම්බන්ධවත් අපි මේ පාඨමාලාවෙන් කතා කරනවා. සමහරලාට මේ ගැන කතා කරද්දි මට මතක් වුණේ ඔයා දැකලා ඇති ගොඩක් වෙලාට CPU එකේ වැඩ කරනවා මේ fans ඔක්කොම කරකිනවා. නමුත් අපිට display එකේ monitor එකේ කිසිම output එකක් ලබා ගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් කොහොමද අපි trouble shoot කරගන්නේ? අපිට එදිනෙදා කම්පියුටර් එක පාවිච්චි කරද්දී පැන නැගෙන ගැටලු වලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා දේ සම්බන්ධ මේ කෝස් එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කෝස් එක මම online Zoom එකෙන් තමයි ඔයාලව සම්බන්ධ කරගෙන කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ ගැන ඔයාලට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න තමයි මෙතෙන්දි මම මේකෙදි කතා කරන්නේ. ඉතින් මේකේ මොඩියුල්ස් විතර කතා කරනවා නම් අපි කම්පියුටර් ඉන්ට්‍රොඩක්ෂන් එක කරනවා. ඊට පස්සේ ෆස්ට් එක විදිහට තමයි අපි කම්පියුටර් ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්නේ. ඊට පස්සේ දෙවෙනි මොඩියුල් එක විදිහට කම්පියුටර් හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් ගැන තියරි වගේම ප්‍රැක්ටිකල් විදිහට මම ඔයාලට තේරුම් ගන්න ඔන්ලයින් කතා කරනවා.
එතකොට මොඩියුල් එකේ අපි කතා කරද්දි තුන්වෙනි මොඩියුල් එක විදිහට අපි PC එකක් මේ පාර්ට්ස් ඔයාලා අඳුරගන්න මේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කම්පොනන්ට්ස් එකතු කරලා PC එකක් ඇසෙම්බල් කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඒක අපි තියරි කතා කරලා ප්‍රැක්ටිකලි මම ඔයාලට පේන විදිහට මේ දේවල් සම්බන්ධ කරන්නේ කොහොමද කියලා වීඩියෝ වලින් ඔයාලව කවර් කරනවා. ඊට පස්සේ හතරවෙනි මොඩියුල් එක ගැන කතා කරනවා නම් අපි මෙතෙන්දි කතා කරන්නේ අපි මේ ඇසෙම්බල් කරගත්ත කම්පියුටර් එක හાર્ඩ්වෙයාර් කම්පොනන්ට් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. කොහොම නමුත් අපිට මේ කම්පියුටර් එක ඔන් කරාට අපිට මේ කම්පියුටර් එකෙන් වැඩ කරන්න බෑ. මොකද මේකට ඔපරේටින් සිස්ටම් එකක් මෙහෙයුම් පද්ධතියක් අපි ඉන්ස්ටෝල් කරගත යුතුයි. ඉතින් මෙන්න මේ ගැන අපි කතා කරනවා. ඒ කියන්නේ හතරවෙනි පාඩම විදියට අපි කතා කරන්නේ Windows installation එක අපි මේ assemble කරගනිපු කම්පියුටර් එකට කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ පස්වෙනි මොඩියුල් එක විදියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ කම්පියුටර් එකේ drivers ඒ කියන්නේ අපේ කම්පියුටර් එකට අදාළ හાર્ඩ්වෙයාර් කම්පොනන්ට් නිවැරදිව වැඩ කරන්න මේ සොෆ්ට්වෙයාර් සහ හાર્ඩ්වෙයාර් අතර ගනුදෙනුව ඉතාමත් කාර්යක්ෂම කරගන්න තමයි අපිට මේ drivers අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ගැන අපි කතා කරනවා. ඒ වගේම ඔයාගේ කම්පියුටර් එකට අවශ්‍ය වෙන drivers ටික හරියටම දාගන්නේ කොහොමද කියන දේ සම්බන්ධවත් මෙතෙන්දී අපි කතා කරනවා. ඒ වගේම 6 වෙනි මොඩල් එක විතරට කතා කරන්නේ අපි මේ බේසික්ස් ට්‍රබල් ෂූටින් ගැන. කියන්නේ අපි කම්පියුටර් එක එදිනදා පාවිච්චි කරනකොට අපිට මේ ඇති වෙන ගැටලු ගැන මෙතෙන්දී අපි දැනුවත් කිරීමක් කරනවා. කොහොමද අපි මේ දේවල් හදාගන්නේ? කම්පියුටර් එක පාවිච්චි කරද්දී අපිට විශේෂයෙන්ම විවිධාකාර වූ ගැටලු මතුවෙන්න පුළුවන්. සමහරවිට කීබෝඩ් එකක් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට බ්ලූ ස්ක්‍රීන් වගේ එරර්ස් වාට කම්පියුටර් එක පාවිච්චි කරද්දී නිරන්තරයෙන් දකින්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි කොහොමද හදාගන්නේ? කම්පියුටර් එක no power නම් එහෙම නැත්නම් on වෙනවා මේ ෆෑන්ස් කැරකෙනවා. නමුත් ෆෑන්ස් වල කැරකැවුනට කම්පියුටර් එක වැඩ කරාට අපිට ඩිස්ප්ලේ එකේ අවුට්පුට් එකක් එන්නේ නැත්නම් සමහර වෙලාවට අපිට කම්පියුටර් එකේ වැඩක් කරගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් අපි සෝල්ව් කරගන්නේ කොහොමද කියලා මේ පාඩම් තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් 6 වෙනි පාඩමෙන් අපි කතා කරන්නේ මෙන්න මේ බේසික් ට්‍රබල් ෂූටින් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම 7 වෙනි එක තමයි ඊටමත් වැදගත්ම මාතෘකාවක් වෙන්නේ. මේ මොඩියුල් එකේදී අපි කතා කරනවා මේන්ටනන්ස් කියන එක සහ සේෆ්ටි එක. ඒ කියන්නේ අපි කම්පියුටර් එක සේෆ්ටි එකේ පාවිච්චි කරන්නේ කොහොමද? මේ දේවල් හරියටම කන්ට්‍රෝල් කරගෙන මැනේජ් කරගන්නේ කොහොමද කියන සම්බන්ධව තමයි අපි අවසානයේට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ මොඩියුල්ස් 7ක් මම ඔයාලට ඉදිරිපත් කරන මොඩියුල්ස් 7ක් මෙන්න මේ මොඩියුල්ස් 7 ඇතුලේ මම ඔයාලට කම්පියුටර් සම්බන්ධව ඔයාලට ඉගෙන ගන්න පුළුවන් හැම දෙයක්ම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ කෝස් එකට සම්බන්ධ වෙනවාට සම්පූර්ණ කම්පියුටර් එක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ වෙද්දිත් ඔයා කම්පියුටර් එකක් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් කම්පියුටර් එක ඔන් කරන තැන ඉඳලා සියලුම දේවල් කරන්නේ කොහොමද සහ මේ හાર્ඩ්වෙයාර් කම්පියුටර් හાર્ඩ්වෙයාර් යටතේ අපි කතා කරන දේවල් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක්. ඔයා ආසාවෙන් ඇති සමහරු ඇති මේ වෙද්දි මේවා කොහොමද හැදිලා තියෙන්නේ, මේවා කොහොමද අපි කනෙක්ට් කරගෙන කම්පියුටර් එකක් හදාගන්නේ වගේ ඉන්ටරෙස්ටිං දේවල් ගැන ඉගෙන ගන්න කැමති. ඉතින් ඔයාලට තමයි මේ අවස්ථාව. ඔයාලා කලින් ඉඳන්ම මගේ channel එකෙන් ඉල්ලලා තිබිච්ච ඒ රික්වෙස්ට් එක ඔන්න මම ඔයාලා වෙනුවෙන් පුංචි මුදලකට ඔයාලා වෙනුවෙන් ප්‍රසන්ට් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් PC එකක් assemble කරගන්න එක වගේම තමයි disassemble කරගන්න එකත් ඔයාට වැදගත්ම දෙයක්. ඒ වගේම fault හදාගෙන trouble shoot කරන විදිය ගැනත් ඔයාට මෙතෙන්දි දැනගන්න පුළුවන්. ඒ වගේම tools වගේ දේවල් ඔයාලා හරියට use කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධවත් අපි මෙතෙන්දි කතා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා ඇති කම්පියුටර් හાર્ඩ්වෙයාර් එක ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම thermal paste මම online zoom ඔස්සේ තමයි මේ දේවල් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මෙතෙන්දි ටෙක්නිකල් අපි කතා කරන වචන තියෙනවා. ඒව මම සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම රියල් ලයිෆ් එකේදී අපි මේවා එක්සැම්පල් භාවිතා කරගෙන උදාහරණත් එක්ක තමයි මේ දේවල් කතා කරන්නේ. ඉතින් මේ කතාව යන අතරේ මම ඔයාලගෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. නොදන්න දෙයක් තියෙනවා නම් අපිට කතා කරලා ඒ ලයිව් එක තුලින්ම මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි මේ අපි මදර්බෝඩ් එකේ ඩයග්‍රෑම් එක කොහොමද හැදිලා තියෙන්නේ? ඒ වගේම මේ පාර්ට්ස් එකින් එක කොහොමද සම්බන්ධ වෙන්නේ? PDF සහ ඉමේජ් භාවිතා කරලත් ඔයාලට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙදි ඔයාලට කෝස් එකේදී සම්පූර්ණ
මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. කෝස් එකේ කාලය ඩියුරේෂන් එක සාමාන්‍යයෙන් මං හිතාගෙන ඉන්නේ සති 6ක් 8ක් ඇතුළත සතියට දවස් 2ක් ඔයාලට දිනකට පැය එකමාරක් දෙකක් අතර කවර් කරලා මේ සම්පූර්ණ අර මං කියපු මොඩියුල්ස් 7 කවර් කරලා දෙන්න. ඉතින් මේක ඔයාලට හොඳ chance එකක් වෙයි. මේ දේවල් ගැන නොදන්නව නම් දන්න අයට දැනුම වැඩි දියුණු කරගන්නත් නොදන්න අයට ඒ දේවල් ඉගෙන ගන්නත් මේ කෝස් එක ඔයාලට වැදගත් වෙයි කියලා මං හිතනවා. මේ කෝස් එකේ මගේ ඔබ්ජෙක්ටිව් එක තමයි මං අවසානට කියන්න කැමති. කෝස් එක අවසානයේ මේ කෝස් එකෙන් ඉගෙන ගත්තාම ඔයාලට කම්පියුටර් පාර්ට්ස් අඳුර ගන්න පුළුවන් වෙනවා. PC එකක් කොහොමද ඇසෙම්බල් කරන්නේ, ඒ වගේම PC එකක් කොහොමද ඩිසෙම්බල් කරන්න කියලා මේක අපි පැහැදිලිව කිව්වොත් සිංහලෙන් කිව්වොත් PC එකක් එකලස් කරන්නේ සහ ගලවන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දි අදහස් කරන්නේ. ඒ වගේම Windows කොහොමද අපි කම්පියුටර් එකට හරියටම ඉන්ස්ටෝල් කරගන්නේ, ඒ වගේම common hardware problems fix කරගන්නේ කොහොමද කියන දේ සම්බන්ධව ඔයාට මනා අවබෝධයක් ලබා දෙන්න තමයි මේ කෝස් එක තුලින් මගේ ඔබ්ජෙක්ටිව් එක විදියට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් කම්පියුටර් එක කියන්නේ මොකක්ද? හાર્ඩ්වෙයාර් කියන්නේ මොනවද? සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවද? එතකොට කම්පියුටර් වර්ග තියෙනවා ඩෙස්ක්ටොප්, ලැප්ටොප් කියයි. ඒ වගේම users of computer ඒ කියන්නේ මේ දේවල් කොහොමද මේ දේවල් අපි අඳුරගන්නේ? ඒ වගේ දේවල් ගැන කතා කරනවා. ඉතින් මෙතෙන්දි ප්‍රැක්ටිකල් විදියට රියල් PC එකක් පාවිච්චි කරලා ඔයාලට මේ දේවල් A to Z පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ කතා කරපු හැම දෙයක් ගැනම ඔයාලට මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපේ නම්බර් එක 074 139 55 50. මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති නම්. ඉතින් මම කම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කෙනෙක් විදියට ඔයාලට මේ දේවල් සරලව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට WhatsApp මැසේජ් එකක් දාන්න. අද දවස 20 වෙනිදා ජනවාරි මාසේ 20 වෙනිදා අද දවස 20. එතකොට අපි තව දවස් 3කට පස්සේ එළබෙන සෙනසුරාදා, ඒ කියන්නේ 24 වෙනිදා හවස 4 ඉඳලා මේ පාඨමාලාව පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම ස්ටාර්ට් එකක් විදියට 5 දෙනෙක් හෝ 10 දෙනෙක් එකතු කරගෙන තමයි වැඩේ පටන් ගන්නෙ. 5 දෙනෙක් සෙට් වුණොත් මම වැඩේ ඉක්මනටම පටන් ගන්නවා. ඉතින් ඔයාලට දිගටම එකතු වෙලා ඉන්න පුළුවන් channel එකත් එක්ක. channel එකෙත් අපි මේ දේවල් ඕන තරම් කතා කරලා තියෙනවා. සම්බන්ධ වෙන්න අකමැති කෙනෙක් ඉන්නවනම් එයාට channel එකේ මම දාපු වීඩියෝස් ගැන කතා කරන්න පුළුවන්. අපි වැඩි දුරටත් විස්තර මෙන්න මේ කෝස් එක තුලින් කතා කරනවා. ඉතින් පුංචි මුදලක් වියදම් කරලා මේ කෝස් එකට සම්බන්ධ වෙලා Zoom එකෙන් ඔයාලට පැහැදිලිව කම්පියුටර්ස් ගැන ඉගෙන ගන්න ඕන chance එකක් ඇවිල්ලා තියෙනවා කලින් මගෙන් රික්වෙස්ට් කරපු විදිහටම. ඉතින් මෙන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඔයාලට මට දෙන්න තමයි උවමනා වුනේ. ඒ නිසා තමයි මෙහෙම වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් මේ වෙද්දි මගේ ඩිවයිසස් නැති වෙලා ප්‍රශ්න නැති වෙලා තියෙනවා. මේ වෙබ්කැම් එකකින් තමයි හදිස්සියෙම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ඔයාලට එකතු වෙන්න පුළුවන්. අපි 24 වෙනිදා සෙනසුරාදා දවසේ 4ට මෙන්න මේ පාඨමාලාව ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. අවසානට කියන්න ඕනේ මේ කෝස් එකට මම එච්චර ලොකු මුදලක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පුංචි මුදලකින් ඔයාලට මේ දේවල් කියලා දෙන්න ඔයාලට මේක chance එකක් කරගන්න කියලා මම මේ මොහොතේ මතක් කරනවා. ඉතින් අපි සෙනසුරාදා දවසේ හවස 4ට හම්බෙමු. සම්බන්ධ වෙන්න කැමති අය WhatsApp message එකක් දාන්න අපේ shop එකේ නම්බර් එකට 074 139 55 50. ඉතින් එහෙනම් මම ගිහින් එන්න. අපි හම්බෙමු සෙනසුරාදා දවසේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කෝස් එකෙන්. ඔයාලා හැමෝටම සුබ දවසක්.